යම් කිසි කෙනෙක් මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම්, ධර්මයේ සරණ ගියා නම්, සංඝ රත්නයේ සරණ ගියා නම්, ඒ කියන්නේ දැන් තමන්ගේ ජීවිතේ ඉන්න වටිනාම මේ ලෝකේ ඉන්න උත්තමයා බුදුරජාණන් වහන්සේ නම්, ධර්මයට ගොඩාක් එයා ගරු කරනවා නම්, දහම් අවවාද ප්‍රතික්ෂේප කරන්නේ නැත්තම්, රහතන් වහන්සේලා සහිත ආර්ය මහා සංඝ රත්නයට දැන් අගෞරව කරන්නේ නැත්තම්, දැන් ඔබගේ හිත තුනුරුවන් සරණේ පිහිටලා තියෙන්නේ. ඒ කෙනාට පැරණි වැරද්ද බාධා කරන්නේ නැහැ. මක් නිසාද? තෙරුවන් සරණ ගිය කෙනා තෙරුවන් කමා කරගන්නවා. මාතින් දැන නොදැන සිදු වැරදි වලට සමාව ලැබේවා කියලා. ඒ නිසා එවැනි වූ සමා කර ගැනීම කරන්න ඕන. තුනුරුවන්ට අගෞරවයෙන් කරන්නට මේ ඒ අගෞරව වෙන විදිහට කටයුතු කරන්නට මේ තමන්ගෙන් පුංචිම අවස්ථාවක්වත් දුර්වලතාවයක්වත් සිද්ධ වෙන්න දෙන්න හොඳ නැහැ. ඒ නිසායි දූලට පුතාලට කියන්නේ පන්සලකට ගියත් චෛත්‍ය ළඟ ගෞරවයෙන් හිටපල්ලා කියලා. බෝධීන් වහන්සේ ළඟ ගෞරවයෙන් හිටපල්ලා කියලා. ඇයි අපිට වඳින වෙලාවට විතරද ඒක චෛත්‍ය? වඳින වෙලාවට විතරද බුදුරජාණන් වහන්සේගේ බෝධිය? වඳින වෙලාවට විතරද බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව? ඒ නිසා විහිළු තහළු ඒ වගේම අනම්බනම් කයි කතන්දර කියා බෝධියක් යටින් එපා. මේ ලෝකේ තෙරුවන් සරණ ගිය අය බුදු ගුණ, දම් ගුණ, සංඝ ගුණ කිව්වේ, පිරිත් කිව්වේ බෝසෙවනේ. පැහැදිලි නේද? අපි නොදැනගෙන වෙන දේවල් තියෙනවා. ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා, බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා, චෛත්‍ය වැඩ ඉන්නවා, බුදුරජාණන් වහන්සේ වගේ. ලෝතර බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම ලෝකයට වැඩියා නම්, පින්වතුනි, බ්‍රහ්මයන් සියලු දෙනා දෑත නල්ලේ තියලා බුදුරජාණන් වහන්සේ වඳිනවද නැද්ද? වඳිනවා. සක්‍රයා සහිත දෙව්ලොවට බුදුරජාණන් වහන්සේ වැඩියා නම්, දෙදෙව්ලොවට අධිපති සක්‍ර දේවේන්ද්‍රයා සහිත සියලු දෙවියෝ දෑත නල්ලේ තියලා බුදුරජාණන් වහන්සේට වඳිනවා. ඔබ හිතන්නේ මොකද්ද? රහතන් වහන්සේලා දහස් ගාණක් මැදට බුදුරජාණන් වහන්සේ වැඩියොත්, සියලු රහතන් වහන්සේලා දෑත නල්ලේ තියාගෙන බුදුරජාණන් වහන්සේට වඳිනවද නැද්ද? වඳිනවා. සද්ධාවන්ත උපාසක උපාසිකාවන් ළඟට බුදුරජාණන් වහන්සේ වැඩියොත් වඳිනවද නැද්ද? වඳිනවා. අද ධාතුන් වහන්සේ නමක් වඩම්මනකොට ලස්සන සෑයක් දකින්නට, බෝධියක් දකින්නට අපේ උන් වඳින්නේ පොඩි හතරැස් කොටු යකඩ කෑල්ලක් මෙහෙම උස්සනවා. ඒකට කියන්නේ ෆෝන් එක කියලා. වඳින්නේ මෙහෙම උස්සන යකඩ කෑල්ලක් උස්සනවා. ඔබ හිතන්නේ කොහොමද? දෙවියන් මරුන් බමුණු සහිත ලෝකේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දහම් දෙසද්දී බුදුරජාණන් වහන්සේ දෙවියන් බඹුන් අතරට වඩිද්දී යකඩ කෑල්ලක් උස්සපු දෙවියෙක් බ්‍රහ්මෙක් සිටිද්ද? රහතන් වහන්සේලා සහිත සද්ධාවන්ත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ සිටිද්ද? අඟුලිමාල කඩුවක් ඔසවාගෙන පිටිපස්සෙන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සත්‍ය වචනේ අහපු සැනින් කරපු පළවෙනි වැඩේ බුදුරජාණන් වහන්සේ වැඳපු එක නෙවෙයි. අඟුලිමාලයන් දමනය වෙච්ච හැටි අඟුලිමාල සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකායේ තියෙනවා. අඟුලිමාල දමනය වෙච්ච ගමම්ම කලේ බුදුරජාණන් වහන්සේ වැඳේ නැහැ. කඩුව විසික කළා. ඉස්සල්ලාම කලේ කාටවත් ගන්න බැරි විදියට කඩුව ප්‍රපාතයකට දාලා ඇවිල්ලා තමයි බුදුරජාණන් වහන්සේගේ රංවෝ තඹවන් රශ්මිය විහිදෙන නිය ඇති මගේ බුදුරජාණන් වහන්සේගේ බුදු සිරිපා වැන්දේ ඊට පස්සේ. මෙතෙක් තමන් යම් අකුසලයකට යොමු වුණාද එය අත්හැරලා බුදුරජාණන් වහන්සේ ළඟ සිරස තිබ්බා.